Hi everyone, දැන් වෙලාව 7:00යි. ලොකු පැකේජ් එකක් පැක් කරන්න යන්නේ. ඉතින් තාම පැකේජ් ගොඩක් තියෙන නිසා අද පැක් කරන්න අපි දෙන්නට හිතන ෂොප් එකට ඇවිල්ලා උදව් කරන්න. ඒ නිසා මේක වීඩියෝ එක දිග වෙන නිසා මම ඔයාලට එකින් එක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. හැබැයි තියෙන අයිටම් ටික පෙන්නන්න. මොකද ලොකු පැකේජ් එකක් නිසා අම්මලාට අයිඩියා එකකුත් ගන්න පුළුවන් නේ මොන වගේ දේවල්ද අපෙන් ගන්න පුළුවන් කියලා. හරි මම මුලින්ම පටන් ගන්නම් බබාගේ අම්මගේ පැත්තෙන්. මෙතන තියෙනවා ඒ අම්මට ඕඩර් කරපු බෙඩ් ජැකට්ස් ටික. මම එකින් එක පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන තිබ්බා කලින් white color චීත්ත බෙඩ් ජැකට් සුදු පාටින් අවශ්‍යයි කියලා ටික. ඊට පස්සේ මෙතන තියෙනවා අම්මට අවශ්‍ය කරන චීත්ත ටික. ඊට පස්සේ බබාට 6 layer muslin blanket දෙකක් තියෙනවා. ඒක towel එකක් විදිහට use කරන්න වගේම පුළුවන්. බබාව හොඳට රැප් කරන්න පාවිච්චි කරන්න මොකද ඒක සැප පහසු හින්දා. ඊට පස්සේ අම්මට towel එක ඒ වගේම තමයි අම්මට flask එකක්. මේකේ cups දෙකකුත් තියෙනවා. හරිම cute මේක. open කරලා මම පෙන්නන්න ටක් ගාලා මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේකේ මග් දෙකක් එක්ක තව මග් එකක් තියෙනවා. මම හිතන්නේ මග් තුනක් කියනවා විතරක් තියෙනවා. මේක vacuum bottle එකක්. අම්මට hospital එකේදී අවශ්‍ය තේ තියාගන්න මේ hot water තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ bowl එකෙන් තියෙනවා hat එකයි socks දෙකයි. මෙතනක් තියෙනවා hat meeting socks pairs තුනම එන set 7. ඊට පස්සේ මෙතන තියෙනවා foil in 1 basin එක. මම වෙන වීඩියෝ එකකින් මේක ඕපන් කරන වීඩියෝ එකක් ගේනවා. මේකේ බබාට බාත් net එකේ ඉඳන් හැමදේම තියෙනවා. හැබැයි ඒ කස්ටමර් වෙනමත් ඕඩර් කරා මෙන්න මේ කප් එක නාවන කප් එක. මේක ආතම් ඕඩර් කරපු එකක් නිසා වෙන්නේ නැති බබාට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා චූටි ෆීඩින් බොටල් එකක්. අම්මට හදිසි අවස්ථාවක් වුණොතින් පාවිච්චි කරන්න ගන්න බබාට දෙන්න. ඊට පස්සේ මේ පවුච් එකත් එක්ක එන ලොකු පැක් එක තියෙනවා බේබි කියා කිට් එක. මේකේ බබාට අවශ්‍ය කරන හැම අයිටම් එකක්ම තියෙනවා. ඊට පස්සේ චූටි බබෙක්ින්ද අපි සජෙස්ට් කරා මේ nail trimmer එක. මොකද මුල්ම දවස්වල nail cutter එකකින් පළවෙනි බබාගේ නම් අපිට හුරු නෑ කපා ගන්න. ඒක අද්දකින් තියෙන අම්මලා දන්න නිසා මෙන්න මේ nail trimmer එකක් ගත්තා. මේක සද්ද ඇහෙන්නේ නැහැ ගොඩක් බබා නිදියන් ඉදියන් කපන්න පුළුවන්. ඊට පස්සේ වස්ති බොටල් එක ඊට පස්සේ මම කියවනේ ආතම්ම කෙනකින් ඕඩර් එකක් ආවදී අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් කරන දෙයක් තමයි බේබි පවුඩර් බොක්ස් එක. ඒක කොහොමද ඕඩර් කරන්නේ? ඉතින් ආතම්ම සුපිරි. ඉතින් මේ පැක් එක ඇතුලේ තියෙන අම්මට අවශ්‍ය කරන feeding bras and maternity pants ටික. ඊට පස්සේ තියෙනවා receiving blanket sets දෙකක්. ඊට පස්සේ 22 size එකේ single nappy sets තියෙනවා. size එකයි තුන. මේකේ pieces 5ක් තියෙනවා. ඊට පස්සේ ඕඩර් කරා අපෙන් මෙන්න මේක bandage cloth එක. මේකේ ගොඩක් benefits තියෙනවා. මම පස්සේ වෙලාවක වීඩියෝ එකකින් දාන්නවා. මේක බබාට ගොඩක් comfortable ගොඩක් දේවල් වලට ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් ඒකෙන් කස්ටමර් අපිට කිව්වා white color එකෙන් දාන්න කියලා කිව්වා. බෝඩර් එක colours යන. ඊට පස්සේ කිව්වා මෙන්න මේ විදිහට multi color set එකක් දාන්න කියලා printed එකෙන්. ඒ වගේම කිව්වා pink color එකෙන් තනි plain colors දාන්න කියලා. මේක චුටි ගේට් යන නිසා. ඊට පස්සේ කිව්වා තනි white color එකෙන් pink border එක විතරක් ගේ set එකක් දාන්න කියලා. ඉතින් අපි ඒ කිව්ව විදිහටම arrange කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ bear blanket එක. ඊට පස්සේ cot sheet එක. මේක XL size එකේ cot sheet එක. ඊට පස්සේ මේ cute bag එක දාන්න කියලා කම pouch එකත් එක්ක එන ඒ අම්මගේ කියන්නේ pregnant වෙලා ඉන්න යාගේ දුවගේ cosmetic එහෙම දාගෙන යන ඒ අම්මා සෑහෙන දුව ගැනත් හිතුවා මේ order එක අපෙන් order කරද්දී item select කරගත්තේ. ඊට පස්සේ wool kits වලින් pink green ඊට පස්සේ white and pink එකකින් wool kits තුනක් තියෙනවා. taking home outfit එක zero brand එකෙන්ම select කරගත්තා. ඊට පස්සේ චූටි බබාගේ socks එකයි headband එකයි තියෙනවා චූටි දුවට. ඊට පස්සේ channel kits තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා එක වර්ගයෙන් එක designs වලින් baby gown. මේවා හැම එකක්ම comfortable material වලින් එකක් වෙනස් designs තියෙන colors තියෙන baby gown set එකක්. ඒ විතරක් නෙවෙයි ලස්සන sleep suit දෙකක් තියෙනවා package එකට. ඊට පස්සේ baby sleeping bag එක තියෙනවා බබාව අරගෙන යන්න. ඊට පස්සේ තියෙන විශේෂම දේ මම පෙන්නන්න ඕන මේක labor room bag එක කියලා කියනවා. මේක ගහලා තියෙනවා baby side and mother side කියලා. ඔයාලට පැති දෙකක් තියෙනවා. අම්මගේ labor room එකට අවශ්‍ය දේවල් දාගෙන යන්න සහ බබාට අඳින හම්බුනාට පස්සේ අඳින kit එක දාගෙන යන්න. මෙන්න මේක order කරා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ hospital එකට ගෙන යන මම bag එක order කරා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඔයාලට diaper bag එකක් විදිහට use කරන්න පුළුවන්. ඉතින් මේ හැම item එකක්ම ගොඩක් ප්‍රයෝජනවත්. ප්‍රයෝජනවත්ම දේවල් ටික තියෙන්නේ අම්මටයි බබාටයි අවශ්‍ය. ඉතින් ඔයාලටත් පුළුවන්
මේ වගේ අම්මට පපාට අවශ්‍ය හැමදේම ලස්සනම දේවල් වලින් ක්වොලිටිම දේවල් වලින් නිබෝන් බේබි ස්ටෝර් එක විසිට් කරලා හරි මේ වගේ ඔන්ලයින් හරහා හරි ගෙදරටම ගෙන්න ගන්න.